අප ජීවත් වන මේ ලෝකය කියන්නේ විවිධ භූෂ්මතා හා දේශගුණික ලක්ෂණ වලින් පිරිච්ච තැන. ඒවා අතරින් සුවිශේෂීම දෙයක් තමයි මේ කාන්තාර. ලංකාවේ අපිට නම් මේ කාන්තාර හුරු නැති වුණාට මේ පෘථිවියෙන් සැලකිය යුතු ප්‍රමාණයක් කාන්තාරික දේශගුණයක් සහිත ප්‍රදේශ පිහිටලා තියෙනවා. සාමාන්‍යයෙන් මිනිසුන්ට ජීවත් වෙන්න අපහසු මේ කාන්තාරික දේශගුණයක් ඇති ප්‍රදේශවල එම ප්‍රදේශවලටම ආවෙනික වූ පරිසර පද්ධතියක් තුළ කාන්තාරික දේශගුණයට අනුවර්තනය වුණු ශාක්‍ය විශේෂ හා සතුන් වර්ග ජීවත් වෙනවා. යුරෝපා මහද්වීපය හැරුණුකොට ලෝකයේ අනෙකුත් මහද්වීප සතුව එක් කාන්තාරයක් හෝ පිහිටලා තියෙනවා. ලෝකයේ තියෙන කාන්තාර අතරින් විශ්වචාරිකා තුලින් අද අපි ඔයාලට කියන්න යන්නේ ලෝකයේ ලොකුම කාන්තාරය වන සහරා කාන්තාරය ගැන සුවිශේෂීම කරුණු කීපයකුයි. එහෙමනම් රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා මේ වටිනා වීඩියෝව අවසන් වෙනකම්. තාමත් ඔයාපගේ විශ්වචාරිකා YouTube නාලිකාව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. මේ සහරා කාන්තාරය අප්‍රිකා මහද්වීපයේ උතුරු කොටස සම්පූර්ණයෙන්ම වාගේ වසාගෙන තමයි පැතිරලා තියෙන්නේ. මොරිටේනියාව, ඇල්ජීරියාව, ලිබියාව, ඊජිප්තුව, සුඩානය, චැඩ් ජනරජය, නයිජර් රාජ්‍ය, මාලි රාජ්‍ය වැනි රටවල් වලින් මායිම් වී ඇති මේ සහරා කාන්තාරයේ නැගෙනහිර සිට බටහිරට කිලෝමීටර් 4800ක පමණ දිගක් පිහිටලා තියෙන අතර උතුරේ ඉඳන් දකුණු ප්‍රදේශයට කිලෝමීටර් 1900ක පල්ලෙකින් යුතු යෝධ භූමි ප්‍රමාණයක් මේ සහරා කාන්තාරයට අයිති වෙනවා. මේ සහරා කාන්තාරයේ සතු සම්පූර්ණ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 86 ලක්ෂයක් බවයි සඳහන් වෙන්නේ. නමුත් කාලානුරූපීව මේ යම් යම් අඩු වැඩි වීම් සිදු වෙනවා. මේ සහරා කාන්තාරය බටහිරින් ඇට්ලාන්ටික් සාගරයටද උතුරින් ඇට්ලස් කඳුපන්තියට හා මධ්‍යධරණී මුහුදටද නැගෙනහිරින් රතු මුහුදටද මායිම් වන අතර දකුණින් සහයල් නැමැති අර්ධ ශුෂ්ක කලාපීය ලක්ෂණ පෙන්වන කලාපයකටද මායිම් වෙනවා. මේ සහරා කාන්තාරය පුරාම කුඩා කුඩා වැලි කඳු පිහිටලා තියෙනවා. ඊට අමතරව තරමක් විශාල කඳු වැටි, උස්සානු, රළු පාෂාණ සහිත තැනිතලා භූමිත් මේ සහරාවේ පිහිටලා තියෙනවා. මේ සහරා කාන්තාරයේ උසම ස්ථානය ලෙස සඳහන් වෙන්නේ චැඩ් රාජ්‍යයට අයත් නිෂ්ක්‍රීය ගිනි කන්දක් වෙන කොයිසුව කන්දයි. එය මුහුදු මට්ටමේ සිට අඩි 11204 කුසකින් තමයි පිහිටලා තියෙන්නේ. මේ සහරා කාන්තාරයේ පහත්ම ස්ථානය ලෙස සඳහන් වෙන්නේ මුහුදු මට්ටමේ ඉඳන් අඩි 436ක් පහතින් පිහිටා ඇති ඊජිප්තුවේ ක්වේටාරා නිම්නයයි. මේ සහරා කාන්තාරයේ මැද්දෙන් ගලා බසින ගංගා දෙකක් පිහිටලා තියෙනවා. ඒවා අතරින් මධ්‍යම අප්‍රිකාවෙන් ආරම්භ වෙලා අප්‍රිකාවේ උතුරු දෙසට සහරා කාන්තාරය හරහා ගලාගෙන ගොස් මධ්‍යධරණී මුහුදට වැටෙන නයිල් ගංගාව ප්‍රධාන තැනක් ගන්නවා. සහරාව හරහා ගලා බසින අනෙක් ගංගාව වන්නේ නයිජර් ගංගාවයි. මේ ගංගාව බටහිර අප්‍රිකාවෙන් ආරම්භ වෙලා අප්‍රිකාවේ ගිනිකොන දෙසට සහරා කාන්තාරය හරහා ගලාගෙන ගිහිල්ලා ගිනියා බොක්කෙන් මුහුදට වැටෙනවා. මීට අමතරව සහරා කාන්තාරයේ සතුව ජලය සහිත කුඩාවිල් 20කට අධික ප්‍රමාණයක් පිහිටලා තියෙනවා. නොගෙබරු මේ විල්ද විවිධ කාලවලදී ප්‍රමාණයෙන් වෙනස් වන ආකාරයත් දැක ගන්න පුළුවන්. මේ සහරා කාන්තාරයේ සතුව භූගත ජල ප්‍රභවයන් තියෙනවා කිව්වොත් ඔයාට සමහර විට පුදුමත් හිතෙයි. සහරා කාන්තාරයේ පෙළක් ස්ථානවල භූගත ජලය උඩට පැමිණීම නිසා නිර්මාණය වෙලා තියෙන ෂේම භූමි රාශියක් මේ කාන්තාරයේ පිහිටලා තියෙනවා. මේවා බොහෝ විට කාන්තාරයේ අවපාත සහිත ස්ථාන වෙලයි නිර්මාණය වෙලා තියෙන්නේ. සහරා කාන්තාරයේ ලෝකයේ තිබෙන අතිශය කටුක දේශගුණයකට උරුමකම් කියන ස්ථානයක්. මේ සහරා කාන්තාරයට වර්ෂාව ලැබෙන්නේ ඉතා කලාතුරකින්. මීට අමතරව ඉතා තද හුලන් හැමීම් තත්ත්වයක් හා ඉතා දැඩි උෂ්ණත්වයක් මේ සහරා කාන්තාරයේ පවතිනවා. මේ සහරා කාන්තාරයේ පුරාවටම වාර්ෂික වර්ෂාපතනය අඟල් කීපයකට තමයි සීමා වෙලා තියෙන්නේ. සමහර ස්ථානවලට වසර ගණනාවක් වර්ෂාව නොලැබී තිබිලා එකපාරටම මහා වර්ෂාවන් ඇදහැලෙනවා. ඊට පස්සේ වසර කීපයක් ගතවන තුරු ආයේ මේ ප්‍රදේශවලට වර්ෂාව පතිත වෙන්නේ නැහැ. මේ සහරාවට සුළං හමන්නේ වසර පුරාවටම ඊසාන දෙසිනුයි. කාන්තාරයේ ඇති වියලි බව හා අධික උෂ්ණත්වය නිසා මේ සුළං වල අඩංගු ජලය සම්පූර්ණයෙන්ම පාහේ වාෂ්ප වෙලා යනවා. ඒ නිසා මේ සුළං සමහර වෙලාවලදී කාන්තාරයේ වැලි කුණාටු ඇති කරනවා. ග්‍රීෂ්ම ඍතුවේ සහරාව පුරාම ඉතා උණුසුම් සුළං ඇති වෙනවා. සමහර වෙලාවලදී සහරාවේ උෂ්ණත්වය
ෆැරන්හයිට් අංශක 100කගේ ඉක්මවා යනවා. මේ සහරා කාන්තාරයේ එදා මෙදා තුළ වාර්තා වූ ඉහළ මුෂ්ණත්වය විදිහට සටහන් වෙලා තියෙන්නේ 1922 වසරේ සැප්තැම්බර් මාසයේ 13 වනදා ලිබියාවෙන් වාර්තා වූ ෆැරන්හයිට් අංශක 136ක උෂ්ණත්වයයි. වසර පුරාම වාගේ පැහැදිලි අහසකට උරුමකම් කියන සහරා කාන්තාරයේ හවස සහ රාත්‍රී උෂ්ණත්වය දිවා කාල උෂ්ණත්වයට වඩා ෆැරන්හයිට් අංශක 40කින් පමණ අඩු වෙනවා. ශීත ඍතුවේදී සමහර කාලවලදී උතුරු සහරාවේ ජලය මිදී යන අතර සහරා කාන්තාරයේ උස්කඳු මුදුන්වල කලාතුරකින් හිම වැටෙනවා. මේ සහරා කාන්තාරයේ උෂ්ණත්වයට හැඩගැහිච්ච ශුෂ්ක දේශගුණයට අනුවර්තනය වූ ශාක විශේෂ හා සතුන් රාශියක් ජීවත් වෙනවා. මේ ප්‍රදේශය ආශ්‍රිතව ශීරපායි සතුන් විශේෂ 70ක්ද, නේවාසික පක්ෂි විශේෂ 90ක්ද, උරඟ විශේෂ 100ක් හා කෘමි සතුන් වර්ග රාශියක් ජීවත් වෙනවා. මේ සිටින ශීරපායින් අතරට ඔටුවන්, බාබරි බැටළුවන්, ඔරික්ස් ගවයන්, ඇනබික්ස් බැබූන්, තිස්සයිත හයිනාවන්, ගැසල් මුවන්, නරීන් වැනි සතුන් අයත් වන අතර පැස්බරුන් වැනි පක්ෂීන්ද කාන්තාරී නයි, කටුස්සන්, ගෝනුස්සන්, වැලිපොළඟුන් වැනි උරඟ විශේෂ රාශියක් මේ සහරාවේ ජීවත් වෙනවා. මේ සින්න සතුන් බොහොමයක් ජීවත් වෙන්නේ මේ කාන්තාරයේ උතුරු හා දකුණු මායම්වල හා ජල මූලාශ්‍ර ආශ්‍රිතවයි. සහරා කාන්තාරයේ වඩාත් ප්‍රසිද්ධ සත්වයා වන්නේ ඔටුවායි. වසර දහස් ගණනක සිට මේ දක්වාම කාන්තාරයේ ප්‍රවාහන කටයුතු සිදුකර ගැනීමට මේ ඔටුවන් විශාල වශයෙන් භාවිතා වෙනවා. වසර දහස් ගණනක් තිස්සේ ඔටුවන් භාවිතා වෙන්නේ ජල සංරක්ෂණය හා කාන්තාරික ජීවිතය සඳහාමයි. කාන්තාරයේ ඇති සියලුම පාරිසරික තත්ත්වයන් සඳහා ඔටුවා ස්වභාවිකවම අනුවර්තනය වී සිටීම නිසා ඔටුවන්ව කාන්තාරයේ නෞකාව ලෙසයි හඳුන්වන්නේ. අනෙකුත් සෑම කාන්තාරයක මෙන්ම සහරා කාන්තාරයේ සතුවත් ඇත්තේ ඉතාමත් සීමා සහිත ශාක ප්‍රජාවක්. මේවායින් බහුතරයක් කාන්තාරයේ උතුරු හා දකුණු සීමාවේ ශේම භූමිවල හා ගංගා නිම්නවල තමයි ව්‍යාප්ත වෙලා තියෙන්නේ. මේ සහරාවේ ශේම භූමි අසල වැවෙන රට ඉඳිගස් දීර්ඝ මුල් පද්ධතියකට හිමිකම් කියනවා. ඒ නිසා මේ කාන්තාරය තුළ රට ඉඳි පළදාව ඉතා සාරවත් බවයි සඳහන් වෙන්නේ. මේ කාන්තාරයේ වියලි ප්‍රදේශවලට හදිසිය වර්ෂාවක් ඇදහැළුණොත් කෙටිකාලීනව වැවෙන මල් සහිත පැලෑටි වර්ග කීපයක්ද මේ සහරාව සතුව පවතිනවා. ඊට අමතරව අනෙකුත් කාන්තාරවල වැවෙන කටුපඳුරු හා පතොක් විශේෂ මේ කාන්තාරයේ ඉතා සුලභ දර්ශනයක්. ඉතින් මේ තමයි ලෝකයේ විශාලතම කාන්තාරයේ සුවිශේෂී තොරතුරු. ඔයාලා මොනවද මේ සහරා කාන්තාරය ගැන හිතන්නේ? අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ දැනුමින් පිරුණු වීඩියෝ බලන්න අපගේ විශ්වීය චාරිකා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට සුබ දවසක්.